ලෝකයේ බලවත්ම තාක්ෂණික දැවැන්තයා වන Google ආයතනයට ප්‍රහාරයක් එල්ල වුණොත්. සිතන්න. හෙට උදේ ඔබ අවදි වෙන විට Google, YouTube, Gmail මේ කිසිවක් වැඩ කරන්නේ නැහැ කියලා. මේක හුදෙක් තාක්ෂණික බිඳවැටීමක් නෙවෙයි. ලංකාව වැනි රටකට මේකෙන් වෙන බලපෑම ඔබ හිතනවාට වඩා බරපතලයි. අද අපි කතා කරන්නේ Google අකර්මණ්‍ය මොහොත ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන බිහිසුණු තත්වය ගැනයි. sannivedanaya සහ දත්ත අහිමිවීම. ලංකාවේ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් භාවිතා කරන්නේ Gmail. ලංකාවේ සියලුම ව්‍යාපාරික sannivedanayන් ක්ෂණිකව අඩපණ වෙනවා. ඔබේ ඩ්‍රයිව් එකේ තිබූ වැදගත් ලිපිගොනු, ඡායාරූප සහ කන්ටැක්ට්ස් සියල්ල අහිමි වී යා හැකියි. Android දුරකථන පවා නිසි ලෙස ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි තත්වයක් උදා වෙනවා. YouTube සහ තොරතුරු ලෝකය. ලංකාවේ වැඩිපුරම භාවිතා වන සෙවුම් යන්ත්‍රයේ සහ විනෝදාස්වාද මාධ්‍යයේ නැතිවීමෙන් ජනතාව අතර විශාල නොසන්සුන්තාවක් ඇති වෙනවා. දැනුම සොයා යන සිසුන්ගේ සිට YouTube හරහා මුදල් උපයන දහස් ගණනක් ලාංකික තරුණ තරුණියන්ගේ ආදායම් මාර්ග ක්ෂණිකව බිඳුවට වැටෙනවා. ප්‍රවාහනය සහ Maps. PickMe, Uber වැනි සේවාවන් සහ ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ Google Maps මතයි. Google පද්ධතිය බිඳ වැටුනොත් ලංකාවේ ප්‍රවාහන ජාලයේ දැඩි අවුල් සහගත තත්වයකට පත් වෙනවා. ආර්ථික බලපෑම. ඩිජිටල් මාකටිං ක්ෂේත්‍රයේ නියැලෙන අය සහ Google දැන්වීම AdSense හරහා යැපෙන ලාංකිකයින්ට මෙය දරාගත නොහැකි පහරක්. ඒ වගේම විදෙස් විනිමය ලංකාවට ලැබෙන මාර්ග රැසක් මෙයින් ඇහිරී යනවා. තාක්ෂණය කියන්නේ අපේ ජීවිතේම කොටසක්. මේ වගේ ප්‍රහාරයක් ගැන තර්ජන ආවත් Google වැනි ආයතන සතුව ඉතාමත් ශක්තිමත් ආරක්ෂක පද්ධති සහ දත්ත උපස්ථ බෑකප්ස් ලෝකීය පුරා විසිරී තිබෙනවා. ඒ නිසා සම්පූර්ණ විනාශයක් වීම ඉතාමත් අපහසුයි. නමුත් අපි හැමෝම විකල්ප sannivedana මාර්ග ගැනත් අවධානය යොමු කළ යුතු කාලය එළඹ තිබෙනවා. ඔබ හිතන්නේ මොකක්ද? Google නැති වුණොත් ඔබට වැඩියෙන්ම පාඩු වෙන්නේ මොන දේ අහිමි වීමෙන්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න.